හරි දැන් මේ බලන්න මේ 10 වසරේ පළවෙනි පාඩම මතකද 10 වසරේ මොකක්ද අහන්නේ 10 වසරේ 10 වසරේ පළවෙනි පාඩම මතකද කියලා ඇහුවේ මොකද ඔයාලා දැන් මේ වෙද්දි ඉන්නේ මොකද්ද 11 වසර ෆ්ලෝ chart එක කරගන්න ඕනේ HTML ටික කරගන්න ඕනේ Pascal ටික කරගන්න ඕනේ ග්‍රැෆික් පාඩම චුට්ටක් කියලා දෙන්න බෑද සර් ඕනේ අහන්නේ හැබැයි මං අහනවා ඔයාට 10 වසරේ පළවෙනි පාඩම පුළුවන්ද කියලා ඔයාට පුළුවන්ද නිකන් හිතන්න පුතේ 10 වසරේ පළවෙනි පාඩමේ තියෙනව නේද පරම්පරා ටික. ඒ පරම්පරාවල තියෙනව නේද භාෂා ටික. යන්ත්‍ර භාෂාව, ඇසෙම්බලි භාෂාව, මතද හයි ලෙවල්. ඔය ටික 11 වසරේ පළවෙනි පාඩමේ තියෙනවනේ. එතකොට 10 පළවෙනි පාඩමේ තියෙන එක 11ක් තියෙනවනේ. එහෙනම් මං කියනවා 10ක් තියෙනවා නම් 11ක් තියෙනවා නම් මේ පාර පේපරෙත් තියෙනවා. බලන්න. පරිගණක ක්‍රමලේඛ භාෂා සම්බන්ධයෙන් පහත දී ඇති ප්‍රකාශනවල හිස්තැන් සඳහා සුදුසු පද වරහන් තුලින් තෝරා ලියන්න. කළු පාටින් දින තව එකක්. මොකද්ද? ප්‍රකාශන පිළිතුරු පත්‍රයේ පිටපත් කර පිළිතුරු සපයන්න. පුතේ වරද්දන තැනක් ඈ. ඔයා උත්තර දන්නවා. හැබැයි කියන දේ කරන්නේ නැහැනේ. කුරුද්දක් නැහැනේ. මොකද්ද? පිළිතුරු පත්‍රයේ මේ ප්‍රකාශනය ලියන්න ඕනේ පුතේ. ඔයා මේක ඒ කියලා හිස්තැන් ලියන්න ඕනේ. පිළිතුරු පත්‍රය ලියන්න ඕනේ. අපේ කට්ටිය මොකද කරන්නේ? හිස්තනේ වචන විතරක් ලියනවා. ලකුණු දෙන්නේ නැහැ. කියන දේ කරන්න කියන දේ කරන්න. මේ ඕන තරම් තියෙන වගේ ප්‍රශ්න. මේවා කෙලින්ම අහනවා. මේ දැන් මෙතන ගත්තොත් එහෙම ලියන්න කියනවා. අදාළ ලේබල් දෙක ලියන්න කියනවා. මෙතන බලන්න. මේවල මේ අංකයයි ලේබලයයි ලියන්න. දැන් මේවා ලියන්න ඕනේ මේ විදිහට. ඒ නිසා අනේ අපරාධ කරගන්න එපා. මේ ප්‍රකාශනේ ලියලා තියෙන්න ඕනේ. දැන් ඔයාලා ලියන නේන එක නෙමෙයි. ප්‍රශ්න සාකච්ඡා කරමුකෝ. හිස්තනක් භාෂාවෙන් ලියන ලද ක්‍රමලේඛයක් ක්‍රියාත්මක වීමේ වේගය ඉතා වැඩි අතර භාෂා පරිවර්තක වැඩසටහන අවශ්‍ය නොවේ. පුතේ පරිවර්තකයක් ඕනෙත් නැත්තම් ස්පීඩ් එකත් වැඩි කියනවා නම් මෙයා කවුද? මෙයා යන්ත්‍ර භාෂාවනේ මැෂින් ලැන්ග්වේජ් එකනේ. ඇයි පරිවර්තකයක් නැතුව ක්‍රියාත්මක වන වේගවත්ම පරිගණක භාෂාව මොකද්ද? යන්ත්‍ර භාෂාව. එහෙනම් ඔයා මේක උත්තරේ ලියද්දී යන්ත්‍ර භාෂාවෙන් ලියන ලද කියලා ලියන්න ඕනේ. ලියන් යන්න ඕනේ. B හිස්තනක් භාෂාවෙන් ලියන ලද ක්‍රමලේඛ යන්ත්‍ර භාෂා බවට පරිවර්තනය සඳහා හිස්තනක් නම් භාෂා පරිවර්තක අවශ්‍ය වේ. අන්න පරිවර්තකයක් ඕනේ. උත්තරේ බලන්න. අර්ථ වින්‍යාසක සම්පාදක ඇසෙම්බලි යන්ත්‍ර භාෂා ඇසෙම්බලි. අන්න පොයින්ට් එකක් අහුවෙනවා. ඇසෙම්බලි භාෂාව කියලා එකක් තියෙනවා. ඔව්. දාලා බලමු. ඇසෙම්බලි භාෂාවෙන් ලියන ලද ක්‍රමලේඛ යන්ත්‍ර භාෂා බවට පරිවර්තනය සඳහා කවුද? ඇසෙම්බලර්. ඇසෙම්බලර් නම් පරිගණක භාෂා පරිවර්තකයක් භාවිත වේ. අන්න පොට ලියන්න උත්තරේ මොකද්ද? B පළවෙනි ස්ථානය මොකද්ද? ඇසෙම්බලි භාෂාවෙන් ලියන ලද ක්‍රමලේඛ යන්ත්‍ර භාෂා බවට පරිවර්තනය සඳහා ඇසෙම්බලර් නම් භාෂා පරිවර්තකේ භාවිත වේ. ඊළඟට C ඉහළ තලයේ පරිගණක භාෂාවලින් ලියන ලද ක්‍රමලේඛයක් ධාවනයට පෙර සම්පූර්ණයෙන්ම යන්ත්‍ර භාෂා බවට පරිවර්තනය. පුතේ සම්පූර්ණයෙන්ම යන්ත්‍ර භාෂා බවට පරිවර්තනය කරලා වැඩ කරන්නේ සම්පාදක කම්පයිලර්. ලයින් එකෙන් ලයින් එක ගන්නේ කවුද? ඉන්ටර්ප්‍රිටර් නැත්නම් අර්ථ වින්‍යාසක. එහෙනම් උත්තරේ එන්නේ මොකද්ද? සම්පාදක. පැහැදිලිද? සම්පාදක. එහෙනම් මෙතන උත්තර ටික ඔය විදිහට යනවා. තේරුණාද? ඔය විදිහට මේ උත්තර ටික එන්න ඕනේ. හරිද? ඔය විදිහට උත්තර ටික එද්දී මොකද කියන්නේ? බලමු. මේ තියෙන 10 සැරේ පළවෙනි පාඩමේ 10 සැරේ පළවෙනි පාඩම එහෙම කියද්දී නිකන් හිතන්න අපිට 10 වසරේ මොකද කියන්නේ? ඒකත් හොඳයි. හાર્ඩ්වෙයාර් පාඩමේ මේ අර බෙදිලි ටික මතකද? හાર્ඩ්වෙයාර් පාඩම දෙවෙනි පාඩමනේ. දෙවෙනි පාඩම. දෙවෙනි පාඩමේ මොනවද තියෙන්නේ? අර මෙහෙට 4යි මේ අහන්නේ එක. මේ 4යි 3යි 3යි 2යි මොකක්ද කියලා. මතකද දන්නේ? බලමු පොඩි ලක්කෝ. මෙහෙට 4යි මෙහෙට 3යි. මොනවද බලන්නේ? 4යි 3. 4යි 3 මොකක්ද? මතකද? කියන්න 4යි 3 මොනවද? මේ පැත්තට සුපර් මේන් ෆ්‍රේම් මිනි මයික්‍රෝ මොකද්ද? ප්‍රමාණය අනුව පරිගණක වර්ග. ප්‍රමාණය පරිගණක වර්ග මොනවද? සුපර් මේන් ෆ්‍රේම් මිනි මයික්‍රෝ. හරි. මේ පැත්ත තුන මොනවද? තුන තාක්ෂණය අනුව. මොනවද? ඇනලොග් ඩිජිටල් හයිබ්‍රිඩ්. හරි. මොකද්ද? ප්‍රමාණය අනුව සුපර් මේන් ෆ්‍රේම් මිනි මයික්‍රෝ. අනිත් පැත්තට තාක්ෂණය අනුව ඇනලොග් ඩිජිටල් හයිබ්‍රිඩ්. ඒක බෙදිල්ලක්. ඊළඟ බෙදිල්ල මතකද? 2යි 3 මම ගොඩක් කියලා දෙන්නේ නැහැ. 2යි 3 හાર્ඩ්වෙයාර් පාඩේ 2යි 3 මොනවද? මම මෙහෙම කරන්නේ මොකද්ද? මේට 2යි සංඝට්ටන මුද්‍රණ යන්ත්‍ර සහ සංඝට්ටන මතකද?
මේ පැත්තේ එනවා සංඝට්ටන නැත්නම් ඉම්පැක්ට් printers මෙහෙට non impact printers. impact printers දෙකයි. මොනවද? dot matrix එකයි line එකයි. non impact තුනයි මොනවද? laser, inkjet, thermal. මොනවද? මේ පැත්තට මොකක්ද දෙන්නේ අපිට? impact printers දෙකයි dot matrix printer, line printer. මේ පැත්තට එනවා මොනවද? සංඝට්ටන නොවන නැත්නම් non impact printers. laser, inkjet, thermal. 4යි 3යි 2යි 3යි තව එකක් කියන්න මොකද්ද? 3යි 3 මොනවද? primary memory 3යි secondary memory 3යි. primary 3 මොනවද? RAM, ROM, cache. secondary මොනවද? magnetic, optical, solid. මොනවද? මේ පැත්තට RAM, ROM, cache, primary memory. මෙහෙට secondary memory මොනවද? magnetic, optical, solid. පුතේ චුට්ටක් මේකත් කියලින්න. මේ දැන් මේ 10 වසරේ පළවෙනි පාඩම ඇතුලේ මං චුට්ටක් 10 වසරේ දෙවෙනි ගියා. අහනවනේ කතාව. ඒක හරි. මරු වටිනවා. අර primary memory තුන තියෙන්නේ. RAM එක తాවකාලිකයි ඈ. ROM එක ROM එක ස්ථිරයි. cache එක මොනවද? ආයි තාවකාලිකයි. RAM එකේ තියෙන මොනවද? ඇතුල් කරන දත්ත සකස් කරන තුරු මතක තියාගන්නවා. සකස් කළ තොරතුරු පිටතට දෙනකම් මතක තියාගන්නවා. වැඩේ ඉවරලා අමතක කරනවා. ඔයාගේ මතකේ වගේ ඈ. ROM එක ගන්න. ROM එක කියන්නේ මොනවද? BIOS ටික තියෙන. ඒ කියන්නේ මැෂින් එක ඔන් වෙන්න ඕන කරන බේසික් ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික. මූලික කරුණු ටික තියෙන මොකේද? ROM එකේ ඒක ස්ථිරයි ඈ. ඊළඟ cache එකේ තියෙන මොකද්ද? නිතර භාවිත වෙන දේවල් తాවකාලිකව. ඕන්න ඕක චුට්ටක් ඔළුවේ තියන් යන්න. හරි. අපි තව එකට යමු. මේ බලන්න ප්‍රශ්න අංක 5. මේ වර්ඩ් එකේ ප්‍රශ්නයක් එන්න පුළුවන් පුතේ. අපි මේක නිකම්ම අතල්ලා දාන්න එපා. නිකම්ම අතල්ලා දාන්න නැතුව කරගන්න පුළුවන්. පහත දියත හැඩසව් ගැනීම පෙර සහ පසු වාක්‍ය ඛණ්ඩවල හැඩසව් ගැන්වීමට භාවිත කරන ලද මෙවලම් ලියන්න. මෙවලම් ලියන්න නෙමෙයි අදාළ ලේබල් දෙක ලියන්න. පටල ගන්න එපා. හැඩසව් ගැන්වීමට පෙර be the third axis to the 3D world. ඊළඟට යද්දිවට පේනවද? මෙන්න මෙතන පොඩි වැඩක් වෙලා තියෙනවා. මෙන්න මේ RD උඩට ගිහිල්ලා. RD උඩට යන්නේ කොහෙන්ද? මෙතන. ඊට පස්සේ පේනවද මෙන්න මේ ඇක්සස් කියන එකයි වර්ල්ඩ් කියන එකයි කැපිටල් වෙලා අපර් කේස් වෙලා. පුතේ මෙන්න ඉන්නවා එකනා චේන්ජ් කේස්. මෙයාගේ නම සුපර්ස්ක්‍රිප්ට්, මෙයාගේ නම චේන්ජ් කේස්. හැබැයි අහන්නේ එක නෙමෙයි. අහන්නේ ලේබල් දෙක. උත්තරේ වෙන්නේ මොකද්ද? S හා V. මෙන්න මේක මෙහෙම ලිව්වොත් ලකුණු හම්බ වෙනවා. ඕවා තමයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ ඔයාලා අර ලොකු ප්‍රශ්න වලට බර දාන වෙලාවේ විභාගෙට පොඩි ප්‍රශ්න අහන්න පුළුවන් ඈ. කල්පනාවෙන්. සමර්පණයකදී භාවිත වන දසුන්නාකාර හතරක් දෙකක් නම් කරලා ලියන්න. පුතේ මම මේ චුට්ටක් කියලා දෙන්නම්. මම මේක සාකච්ඡාවේ අදහසක් නෑ. පළවෙනිව දන්නවා කවුද? normal view එක. දෙවෙනි එක නා slide sorter view, තුන reading view, හතර slide show view. normal view එක ලියන්න එපා. අනේ මම දැක්ක පේපර් වලදී. මොකද්ද? normal view. මේ සාමාන්‍ය ආකාරයෙන් දසුණක් ලබා ගැනීම. slide sorter view. ඒකට ලියන කැලි ටික වෙන වෙනම තියා ගන්නවා. reading කියවන්න හදා ගන්නවා. මේ ඒව ලියන්න එපා. හරි එක. මොකද්ද? normal view කියන්නේ සමර්පණයක් නිර්මාණයට භාවිත කරයි. slide sorter view කියන්නේ කදා පුංචි කුඩා ආකාර දැක්වීම සහ අනුපිළිවෙලට සකස් කිරීම. reading view කදාව පුළුල් තිරේ දැක්වීම. slide show කදාව පුළුල් තිරේ දක්වා ප්‍රදර්ශනය කිරීම. ඒකයි ලියන්නේ. මේ චුට්ටක් මතකද? මේ PowerPoint එකේ තියෙන පොඩි පොයින්ට් ටිකක් තියෙනවා. අර පහත ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය තෝරන්න වගේ හවුවොත් එහෙම නැත්නම් නිවැරදි ප්‍රකාශය පමණක් අඩංගු පිළිතුරු තෝරන්න. මතකද? ප්‍රසන්ටේෂන් එකේ PowerPoint එකේ එක ස්ලයිඩ් එකක තියෙන්න ඕනේ පේලි ගානක් දීලා තියෙනවා සිලබස් එකේ. කීයද? පේලි 6ත් 9ත් අතර. කීයද? ස්ලයිඩ් එකක පේලි 6ත් 9ත් අතර තියෙන්න ඕනෙලු. ඊට පස්සේ විශේෂ කරලා පෙන්වන්න ඕනේ මේ පාට මොකද්ද? රතු පාට. අකුරු සයිස් එක කීයද? 32. පින්තූර, චිත්‍රක, ප්‍රස්තාර සහ වගු. එක ස්ලයිඩ් එකේ කීයක් තියෙන්න පුළුවන්ද? දෙකක් තියෙන්න පුළුවන්. හරි. හැබැයි වීඩියෝ චලන රූප එකයි ඈ. ඔය ටික පොඩ්ඩක් මතක තියාගන්න. ඕක අහන්න තියෙන එකක් ඈ. ඊට අමතරව මතකද PowerPoint presentation එක ඇතුලේ control N new presentation, control M මොකද්ද? control M කියන්නේ මොකද්ද?
නව කතාවක් new slide එකක්. ඊට පස්සේ ආයි කතාව මොකද්ද? නිකම්ම නිකං ප්‍රසන්ටේෂන් එකක් අතරතුර B අකුර ප්‍රෙස් කරොත් පුතේ B මොකද B B ඔව් B අකුර නිකම්ම නිකං B අකුර දැම්මොත් control නැහැ shift නැහැ මොකොත් නැහැ B අකුර ප්‍රෙස් කරොත් blank slide එකක් එන්නේ. නිකම්ම නිකං P අකුර ගැහුවොත් previous slide එකට පෙර කතාවට යනවා. ESC escape ගැහුවොත් මොකද වෙන්නේ? කතාව සාමාන්‍ය ආකාරයට මුලට එනවා ආරම්භයට එනවා. F5 ගැහුවොත් කතාව අර මොකද්ද? slide show කරන්නේ මොකද්ද? F5. escape එකෙන් exit. ඒ වගේ අදහසක් එන්නේ. මේව පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. PowerPoint කියන්නේ නිකම්ම අතල්ලා දාන්න පුළුවන් එකක් නෙමෙයි ලකුණු තුනක් විතර තියෙන්න පුළුවන් ඈ. ලකුණු තුනක් කියන්නේ එසේ මෙසේ නෑ. හරි. එහෙනම් මම හිතන්නේ presentation කතාවත් හරිනේ. අපිට පුළුවන් ඉතින් ඉස්සරහට යන්න. presentation එක ඔන්න ඔය මට්ටමේ තිබ්බනම් හරි. අපිට පුළුවන් ඉතින් ඊළඟ කැලට යන්න අපි සාකච්ඡාව ඉස්සරහට අරන් යමු.